මේ වීඩියෝ බලන්න එකතු වුණ ඔයාලත් කැමතිද ඕගන් එකක් ගන්න? ඒත් ඕගන් එකක් ගන්න තරම් සල්ලි ඔයා ගාව නැද්ද? එහෙනම් මේ වීඩියෝ ඔයාට මම මේ වීඩියෝෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ ඕගන් එකකින් ගන්න පුළුවන් වැඩ ඔක්කොම ඔයාගේ අතේ තියෙන මේ පොඩි ස්මාර්ට් ෆෝන් එකෙන් ගන්න පුළුවන් විදිහට වැඩ හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. මේ වීඩියෝ පොඩි කැලලක්වත් ඔයා ස්කිප් කරන්න නැතුව අනිවාර්යෙන් බලන්න. මුලින්ම Play Store එක ඕපන් කරගන්න. ඔයා මුලින්ම Play Store එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඕගන් ඇප් කියලා. ඕගන් ඇප් කියලා ඔයා සර්ච් කරාට පස්සේ ඔයාට එනවා ඕගන් කීබෝඩ් ඔෆ්ලයින් සෝන් කියලා ගහුවත් ඔයාට මේක එනවා. ඔයා ගහුවට පස්සේ ඔයාට මම පෙන්නන්නම් ඇප් එක. ඔයාට මෙන්න මේ වගේ ඇප් එකක ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ඇප් එකේ ලින්ක් එක ඔයාලට දාලා තියන්න. ඔයා මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඔයා ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අයිනේ තියෙන නිල් පාට අයිකන් එක ප්ලේ කියලා. ඔයා ප්ලේ කියන අයිකන් එක ටච් කරන්න ඕනේ. ප්ලේ කියන අයිකන් එක ටච් කරාට පස්සේ ඔයාලට ටික වෙලාවක් ගියාට පස්සේ මේක ඇතුලේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට ඇතුලේ මේක මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඔයාලට C4 D4 E4 කියලා ඔයාලට මේකේ ගානට සුර ටිකක් මේකේ වැටිලා තියෙනවා. ඔයාලට මේක මාරම ස්මූත් ආකාරයට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මේක පියානෝ කියන එක සර්ච් කරලා පස්සේ මේ එක එක ආකාරයට මේක හදා ගන්න පුළුවන්. පියානෝ එක ආකාරයට, ඕගන් එක ආකාරයට, එතකොට ගිටාර් එක ආකාරයට මේ එක එක ආකාරයට ඔයාලට මේක හදා ගන්න පුළුවන්. මම දැන් මේක තිබ්බ විදිහට මේක තියෙනවා. ඔයාලට මේ එක එක ඒවා යවලා මේකේ හරි තැනට මධ්‍ය ස්වර, සුද්ධ ස්වර ගානට තියෙන විදිහට ඔයාලට මේ ගානට හදා ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේක මාරම වටිනවා ඇති කියලා. මේක zoom out වැඩ දුන්නාම මේක zoom කරලා දෙනවා ඔයාලට. මේක zoom out දුන්නාම පස්සේ ඔයාලට මේකේ zoom එක වැඩි කරලා zoom එක අඩු කරලා මේක ගානට හදා දෙනවා. ඊට පස්සේ මේකට zoom කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන zoom එක තෝරන්න මම මේක දෙනවා. ඊට පස්සේ මේකේ මොකක් හරි ඔයා zoom එක සෙට් කරගන්න. ඊට පස්සේ මේ zoom එක වැටෙන ආකාරයට ඔයා මේවා දෙන්න ඕනේ. දැන් මේක ඔයාලට පේන මේකේ පාට වැටෙනවා. ඔයා මේ zoom එකේ විදිහට මේවා දෙන්න ඕනේ. එතකොට ඔයාලට මේක මාරම ප්‍රැක්ටිස් එකක් වෙනවා මේ කීබෝඩ් එක පිළිබඳව. මම දැන් මේකෙන් අයින් වෙනවා. ඊට පස්සේ අපේ ඇප් එක පැත්තට ගියාට පස්සේ ඔයාලට මේ ඇප් එක මානව විදියට වටිනවා. ඔයාලට ඕගන් එකක් ගන්න සල්ලි නැත්නම් කීබෝඩ් එක ගන්න සල්ලි නැත්නම් කීබෝඩ් එක ඕගන් එක කරන්න පුළුවන්. පියානෝ එකේ පවා කරන්න පුළුවන්. ඕන දෙයක් අපිට මේ ඇප් එක මාර්ගයෙන් සිදු කර ගැනීම හැකියාව තියෙනවා. මේ සෙටින් වලට ගියාට පස්සේ ඔයාලට එක එක හදන්න පුළුවන්. පියානෝ කියන්නේ C4 ඒව සෙට් එක ගන්නට හදා ගන්න පුළුවන්. ඔයාලට ලැන්ග්වේජ් එක එහෙම මාරු කර ගන්න පුළුවන්. එක එක ලැන්ග්වේජ් තියෙනවා. ඔයාලට මේක මාරම වටින කීබෝඩ් එකක් වෙනවා. මේ එක එක ඒවා මේක වෙනස් කරගත්ත හැකි. ටැක්ස් කියලා දාගත්ත හැකි. මේක ඒවා මේක වෙනස් කරලා අපිට හදාගත්ත හැකි. කැමති විදිහට මේ ඕගන් එක ගහලා ඔයාලට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් උපරිම විදිහට. දැන් මේක අයිකන් එක දීලා අපිට මේක අයින්නටම ගිහිල්ලා උච්ච ස්වර ගත්ත හැකි. ඔයාලට පේනවා ඇති මේක මාරම ලස්සනයි. සාමාන්‍ය පොඩි ඕගන් එකක මේ තරම් මේ ස්වර අපිට ගන්න අමාරුයි. ඒ වුණාට ඔයාලා මේ
මේකෙන් ඒ පහසුකම නම් තියෙනවා. ඔයාලට මේක මාරම වටිනවා. එහෙනම් කොහොමද මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා මේ වීඩියෝ ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඉස්සෙල්ලා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ඊළඟ තවත් දවසක් මේ වගේ ටෙක් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.